ඔන්න සමහරක් අය නම් මේ පාර දැක්ක ගමම මතක් වෙනවා ඇති අද මම කොහාටද යන්න හදන්නේ කියලා. සමහර විට දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ ෂෝට්ස් වීඩියෝ බැලුවා නම් මම මේ ළඟදී කොහෙටද ගියේ කියලා. ඔව් ඒ තමයි ශ්‍රී දළදා මාලිගාවට. දළදා මාලිගාවට මට යන්න විශේෂ කාරණයක් ඕනේ නැහැ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මට ආදරය කරන කට්ටිය නම් ගොඩක් දන්නවා ඇති. දළදා මාලිගාව කියලා කියන්නේ මට හරි සුවිශේෂී තැනක්. ඉතින් මම ලෝකෙ කොහේ ගියත් කවුරු ඇහුවත් ලෝකෙ කොහෙද ආසම තැන කියලා මම අදටත් කියන්නේ දළදා මාලිගාව කියලා. ඒක මගේ පුංචි කාලේ ඉඳන්ම තිබුණ ආසාවක් තමයි දළදා මාලිගාවට යන්නේ එක. නමුත් පොඩි කාලේ නිතරම යන්න ලැබුණේ නැති වුණත් දැන් ඉතින් අපි වයසත් එක්ක අපිට තනියෙන් ගමනක් යන්න පුළුවන් හින්දා මම අදට තනියෙන් යන්න ආසම තැනක් තමයි දළදා මාලිගාව කියන්නේ. හැබැයි අද මම මේ වීඩියෝ එක කියන්නේ දළදා මාලිගාවට අපි වෙනදට ගියත් මම නොදැකපු පැති ගොඩාක් දළදා මාලිගාවේ පෙරහැර නිසා දැනගන්න ලැබුණා. කියන්නේ පහුගිය පෙරහැර කාල තුලදී දළදා මාලිගාව තුළ මම දැකපු නැති තැන් ගොඩක් දැක්කා. එතකොට මම ගොඩක් කට්ටිය කියනවා දළදා මාලිගාව මෙතන කොහෙද තියෙන්නේ කියලා. ඉතින් අන්න එහෙම කීප දෙනෙක්ගෙන් අහලා තොරතුරු අහලා තමයි මේ පාර දළදා මාලිගාවට මම ගියේ. ඒ නොදැකපු සමහර තැන් ගැන දැක බලා ගන්න. විශේෂයෙන්ම කෞතුකාගාර. අපි දන්න ප්‍රසිද්ධම කෞතුකාගාර මෙතන දෙකක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. නමුත් අලුත් කෞතුකාගාර දෙකක් ගැන මම දැනගෙන හිටියේ නැහැ කලින් ආවට. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් බලපෝ නොබලපෝ ඔයගොල්ලෝ හැමෝම වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක දළදා මාලිගාවට ගියොත් මහනුවර යන කෙනෙක් නම් මේ වගේ ඓතිහාසික සහ වටිනාකම අධ්‍යාපනික වශයෙන් පුංචි දරුවන්ට ගොඩක් වටින තැන් තියෙන එක අමතක නොකර ගිහින් බලුවා නම් ගොඩක් වැදගත් වේවි. ඔයගලන්ට මම දැන් ඉස්සරහට ගෙන එන රූපරාමු වලින් ඔයගලන්ට බලන්න ආසාවත් ඇති වෙයි. අනිවාර්යෙන් දළදා මාලිගාවට ගියොත් මහනුවරට ගියොත් මෙන්න මේ කෞතුකාගාර වලට යන්න අමතක කරන්න එපා. මේ කෞතුකාගාරේ තියෙන ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ඇති රාජඇතා ඉන්න තැන තියෙන අනිත් පොඩි කෞතුකාගාර. ඒ කෞතුකාගාරේට එහා පැත්තේ තමයි තියෙන්නේ සිංහලයේ අවසාන රජමාලිගාව ගැන. එතනට මම වැඩි විස්තර ඔයගලන්ට දාන්නේ. ඔයගලන්ට මම පුංචි වීඩියෝ එකකින් පේන එතනට අනිවාර්යෙන් යන්න. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නවා ඉටි රූප කෞතුකාගාරයටත් යන්න. මේ තමා ළඟදී විවෘත කරපු ඇහැලේ පොළ වැලව්ව. ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම වරට ඉදි වුණ ඉටි රූප කෞතුකාගාරය. මම මේ ගැන තොරතුරු දාලා තියෙනවා ෂෝට් වීඩියෝස් වල. කැමති කෙනෙක් ඉන්නවා නම් ආස කෙනෙක් ඉන්නවා නම් වැඩිපුර විස්තර බලන්න ඕන නම් චුට්ටක් ඒකත් බලන්න. ඉස්සර අපි කවි කතන්දර වලින් ඉගෙනගත්ත ප්‍රසිද්ධ රාජකීය චරිත ඉතිහාස චරිත පිළිබඳව මෙහි හරි ලස්සනට පෙන්නලා තියෙනවා සහ ඒ කවුද මොකද්ද මෙතන වුනේ ඒ හැම දෙයක්ම ඉතාමත් හොඳින් විස්තරාත්මකව පෙන්නලා දීලා තිනවා. ඉස්කෝලේ යන ළමයින්ට නම් ගොඩක් වටිනවා. ඒකින්ද අනිවාර්යයෙන් මෙතනට නම් එන්න. සිලිලාරසිත නයනා හෘදේසි. ඉතින් මෙහි සුන්දරත්වය බලාගෙන මම ඊගාවට ගියේ බහිරව කන්ද රජමහා විහාරයට. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඔයගොල්ලෝ කලින් ගිහිල්ලත් ඇති. මම මේ කියන්නේ ගිහිල්ලා නැති අයට. අපි දළදා මාලිගාව බලන්න යනකොට නිතරම අපි ඈතින් පේන බුදු පිළිමයක් දකින්නනේ සමාධි බුදු පිළිමයක්. ඉතින් ඒ බුදු පිළිමයන් බලන්න යන්න මට ගොඩාක් ආසාවක් තිබුණා. නමුත් හැම පාරම අම්මලත් එක්ක හෝ අඳුරන අය යාළුවොත් එක්ක එනකොට මට මෙතනට යන්න පොඩ්ඩක්වත් අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි තනියම ගිය පාර මට හිතුණා අද මෙතනට නම් අනිවාර්යයෙන්ම යන්න ඕන කියලා. බලන්නකො ළමයි එතනට ගියාට පස්සේ මුළු නුවරම හරියම ලස්සනට පේනවා. ඉතින් ගියපු කෙනෙක් ඉන්නා නම් අනිවාර්යෙන් මේ තැන මිස් කරගන්න එපා. උඩටම යන්න පුළුවන් ඔයගලන්ට ගිහිල්ලා ලස්සන වටපිටාව බලන්න පුළුවන්. මුළු නුවරම ලස්සනට පේන තැනක් එතනත් තව තැන් කිහිපයක්ම තියෙනවා. මෙතනත් එක තැනක්. මම නැවතත් නුවර ගිය වෙලාවක් තිබුණා. නුවර ලස්සනට බලන්න පුළුවන් තැන් තිබ්බොත් ඔයගොල්ලෝ හැමෝටම ඒවා ඔයගොල්ලොත් එක්ක බෙදාගෙන ෂෙයා කරගන්න
මං එන්නම්. ඉතින් තවත් දවසකින් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. හැමදාම වගේ ඔන්න දුකින් නුවරට සමුදෙනවා මං. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.